ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට සුබ දවසක් වේවා. අපි බලමු රෝම 12 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය. පුළුවන් නම් නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට සියලු මිනිසයන් සමග සමාදානයෙන් සිටින්න. පුළුවන් තරම් වෑයම් කරන්නලු මේ සමාදානය තුල සිටින්න. සමාදානය තුල ජීවත් වෙන්න. ඒ සමාදානය ඔබගේ මගේ ජීවිතය තුළ අපේ පවුල තුළ ඒ වගේම අපේ අසල්වාසීන් සමග සමාදානයේ සිටින්න දවස් පතා ඔබ මම ගනුදෙනු කරන මිනිස්සු සමග සමාදානය තුළ වැඩ කරන්න ස්වාමින් වහන්සේ ඔබට මට කතා කරනවා. ඉතින් මේ සමාදානය කියන එක ජීවිතයට ඉතා වටින දෙයක්. ඔබ දන්නවා මේ සමාදානය කියන එක මිනිස්යන්ගේ ජීවිත තුළ නැති වුණාම ඔවුන් වියුල්තාවයටපත් වෙනවා. ඔවුන් කලබල වෙනවා. ඒ වගේම ඔවුන් කරන්නේ මොනවද කියන එක, කතා කරන්නේ මොනවද කියන එක ඔවුන්ට අමතක වෙනවා. ඉතින් සමාදානය පුළුවන් තරම් ඔබ මා ආරක්ෂා කරගෙන මේ සමාදානය අන් මිනිස්සු ඉදිරියේ තබමින් ඔබ මම ජීවත් විය යුතුව තිබෙනවා. ඔබ දන්නවා සමාදානිය ඇතුව උන්වහන්සේගේ දරුවෝ හැටියට ඔබ මා යම් තැනකට පය තියනකොට ඒ ස්ථානය තුලත් උන්වහන්සේ ඔබ මා කන්නු කොටගෙන ඒ සමාදානය ඇති කරන්ට යනවා. උන්වහන්සේ ඔබට මට වගකීමක් දීලා තියෙන මේ පොළව තුල දෙවියන් වහන්සේත් මිනිසයත් අතර සමාදානය ඇති කරන්න. ඉතින් එවිට ඒ සමාදානය අන් මිනිසයන්ද භුක්ති විඳින්න යනවා. ඔබ දන්න උන්වහන්සේ අදහන දරුවෝ හැටියට ඔබගේ මගේ ජීවිතය තුළ අපේ පවුල තුළ පුදුම සමාදානයක් උන්වහන්සේ තබලා තියෙනවා. ඉතින් ඒ සමාදානය ඇතුව ඔබ මම ජීවත් වෙනකොට අන් මිනිස්සු සමග උන්වහන්සේ ඔබ මා තුළ තබා තිබෙන මේ සමාදානය සමග අපි ඔවුන් සමග ගනුදෙනු කරනකොට ඒ අය ඔබ මා තුළින් මේ යේසුස් වහන්සේ අප තුළ තබා තිබෙන සමාදානය ඔවුන් දකින්ට යනවා. ඉතින් ඒක උන්වහන්සේගේ නාමෙමයි මේ උදෙසා ඔවුන් ඔබගෙන් මගෙන් අසන්ට යනවා. ඉතින් කිතුණුවට තියෙන ඉතාම වටින දෙයක් තමයි උන්වහන්සේ ඔබට මට දීලා තියෙන සමාදානය. ඉතින් නපුරා ඉතා කැමති මේ මිනිසයන් තුළ තියෙන සමාදානිය නැති කරලා ඔවුන් වියුල්තාවට ගේන්න. ඔවුන් අසමාදානියට ගේන්න. නමුත් උන්වහන්සේ අපේ සමාදානයේ කුමරානව සිටිනවා. ඉතින් ඒ සමාදානය ඔබට බහුල කොට අද දවසෙත් භුක්ති විඳින්න ඒ සමාදානය අන්නයට පෙන්වන්නටත් ඔබට පුළුවන්කම ලැබෙන පිණිස ස්වාමින් වහන්සේ ඔබට උපකාර කරමින් කරුණා කරනසේක. ඔබට ජේසුස් පිටයි සුබ දවස.